පස්සෙ මේකට තමයි. පායි ඉන්නවා. පුළුවන් ද වගේ මේ පස්ස වැදුනා. කැමකිලා ගියා. හරි ප්‍රශ්නයක් නෑ පස්ස පොඩ්ඩක් ඇතුන එච්චරයි. හරි. අලුතෙන් බලන් ඉන්නවා වගේ ලේසි නැහැ මේක හරිද? අපි මිදුණා. දෙන්න සම්බන්ධ වෙලා ඉන්නේ මොනවා කළා? නැගිටලා එන්න පුළුවන් මේ 3 feet මේක ගොඩක් ගැඹුර නෑ මේක. ඕ හිතා ගන්න බැරි වුණා. අහන්න කෙනෙක් නෑනේ කවුරුවත්. හදක් දැනෙන්නේ මේ කිට්ට සම්බන්ධයෙන් හරිද? කොහොමද? ලේසි රිවර් කොහොමද? නිකන් යන්න තියෙන වටේට නේ. කොහෙද මේ ඉන්නේ? ටයිෆූන් ලගූන්. උදේම ඇවිල්ලා අපිටම ගැලපෙන එකකට යනවා. පුත් කරන්න දෙයක් නැ දිගටම යන්න තියෙනවා. ටියුබ් එකක් ගත්ත දිගටම ගියා. මේ ටියුබ් එකක් ගමු. හා. good හොඳයිද? very good. nice. අන්න මොකක් හරි ලොන්ච් කරනවා. ලෑස්තිද මේකට වද? කරන්න ලෑන්නේ. ඉතින් යනවනේ ලේසි රිවර්. කොල්ලට මොකද වෙලා තියෙන්නේ? අර මේකක් අස්සේ හිර වෙලා. එතනින් පස්සේ ඇවිල්ලා නැහැ. තෙමීම ඉඳලා. අර අපි එත ටියුබ් ගොඩක් අස්සේ හිර වුණා. හරිද? අහන්න කෙනෙකුත් නැහැ මොකද කරන්නේ කියලා. දැන් තෙම ඉඳලා. දිගටම තෙම හිටියා. ටියුබ් ගොඩක් වයිටි නෑ. නැගිටලා එන්න පුළුවන් මේ 3 feet මේක ගොඩක් ගැඹුර නෑ. ඕ හිතා ගන්න බැරි වුණා. අහන්න කෙනෙක් නැහැනේ කවුරුවත්. මොකුත් මේකක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රශ්න. අයියෝ. කද්දා ඊළඟ ඇඩ්වෙන්චර් එක. මේ ෆෝල්. ඊළඟ ලේව් එකට රෙඩිද? රෙඩි. ලෙවලන්න ඕකද? ලෙවලන්න. ඉන්සුදනම් කොහෙටද දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපි? මියුසික් එකක් යනවා. අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් කෑම කඩයක් හොයාගෙන තව. මේක නම සිලෝන් හට්. හරිද? දින ඔර්ලැන්ඩෝ කිට්ටුව. ෆ්ලොරිඩා ඔර්ලැන්ඩෝ කිට්ටුව. මේක තමයි සර්ච් කරාම ආවේ. ඒක නිකන් ෆුඩ් ට්‍රක් එකක් වගේ. තාම කෑම මම කාලා බැලුවේ නැහැ. බට් හොඳයි වගේ. කියන්නේ කොච්චි චිකන් කොත්තු ඒ වගේ හිමිවා තියෙනවා. රොටි මෙල්ට් කියලා එකක් තියෙනවා. තව තියෙනවා අපි බත් ගත්තානේ බත් ගත්තා. අපි බලලා කියන්න ඉතින් ඒක කොහොමද කියලා නේ. ගොඩක් ගණනුත් නැහනේ. අනේ එච්චර ගණන් නැහැ. it's like regular kind of like නිකන් fancy restaurant එකක වගේ ගණන් නැහැ නේද? ඉතින් සාමාන්‍ය දෙන්නෙක්ට කන්න ඩොලර් 40න් වගේ හොඳට පුළුවන්. බත් එක it's good. සුවඳයි නේ? සුවඳයි. ඉතින් කොලෙත් දාලා. Okay. Happy? Looks good. මේකත් හොඳ පාටයි. මේ රොටි මෙල්ට් එක. මේක ඇතුලේ චීස් තියෙනවා, චිකන් තියෙනවා, එහෙම රොටියක් ඇතුලේ එක දාලා තියෙනවා. This one කොච්චි chicken. කොච්චි chicken කොත් එක අපි half portion ගත්ත එකක් නේ. හොඳයි. ඒක extra expensive නැහැ. try කරලා.
good. Feels good. මාර්යා කන්න. right good. හරිම ක්ලියර්. සුදුනන්ගේ කොහෙද ඉන්නේ? මේ අපි ෆ්ලොරිඩා නැචරල් ස්ප්‍රින්ග් එකක ඉන්නේ. මොකක්ද මේකේ නම? ස්ටේට් පාක් එකට කියන්නේ කෙලිස් පාක්. කෙලිස් රොක් ස්ප්‍රින්ග්? රොක් ස්ප්‍රින්ග් කෙලිස් පාක් තමයි ප්‍රසිද්ධ. කෙලිස් පාක් නමනේ. ඕලන්ඩෝ වල ඉඳලා විනාඩි 40ක් විනාඩි 40ක් විතර ඉඳලා තියෙන්නේ. අර හසල් බසල් එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන් නේ. අනිවාර්යෙන් ඕලන්ඩෝ આવොත් එන්න ඕන තැනක්. පාක් එකට එන්න ඩොලර් 3යි පාකින් මුකුත් නැහැ. ඩොලර් 3යි වියදම. හැබැයි අර වගේ අර ටියුබ් එකක් අරගෙන එන්න ඕනේ. නැත්තම් ඒකක් රෙන්ට් කරන්න පුළුවන්. අර එන්ට වෙන තැන චුට්ටක් එහායින් තියෙනවා නේ. ඒක කිය ඩොලර් දෙන්නටම 19යි දෙන්නටම. එක්කෙනෙක්ට 9යි. ඊට පස්සේ ඉතින් මේක දිගේ දිගටම යන්න පුළුවන්. අපි යනකොටත් වීඩියෝ එකක් කරමු වටේට. ෂෝක් නේ කූල්. නෑ. Nangi. Beautiful නේ? නිකන් heaven එකක් මැදින් යනවා වගේ නේ. කොහොමද ඔයාගේ ට්‍රිප් එක ගැන මොකද ඔයාලට හිතෙන්නේ ඕවරෝල්? හදලා දැනෙන්නේ මේ ට්‍රිප් එක සම්බන්ධයෙන් හරිද? කොහොමද day 1 එක අපි කලේ mainly කොහෙද ඩිස්නි පාක් දෙකක් කළානේ අපිනේ. ඇනිමල් කින්ඩම් ගියා. ඇනිමල් කින්ඩම් එකට ගියා. ඊට පස්සේ මැජික් කින්ඩම් එකට ගියා. මැජික් කින්ඩම් එකට ගියා. රයිඩ්ස් ඔක්කොම 13ක් ගියානේ අපි. කියන්න බෑන ගියපු ඒවා ටික. ඕ මයි ගොඩ් දැන් මතක තියාගන්න. මතක තියාගෙන තියෙන්න ඕනේ. දැන් ගල් සෙට් එකක් තියෙනවා මේ හරි පොඩි. මුලින්ම ගියා ඩයිනසෝ එකට නේ. ඩයිනෝ වර්ල්ඩ් එකට ගියා. ඩයිනෝ වර්ල්ඩ් එකට ගියා. මම අයින් වෙනවා නේද ළඟට. ඒක අයින්. මෙන්න හයියෙන් යනවා මෙන්න හයියෙන් යනවා මෙන්න. මෙන්න අපි වයින්ට යනවා අපි අරන් යනවානේ ගන්නට. පුළුවන් ද වගේ මේ පස්ස වැදුනා. කැරකිලා ගියා. හරි ප්‍රශ්නයක් නෑ පස්ස පොඩ්ඩක් ඇති මෙච්චරයි. හරි. ඩයිනෝ වර්ල්ඩ් එකට ගියා. ඇප් එක බලලා මට කියන්න පුළුවන්. ඇප් එක බලලා කියන්න පුළුවන්. අපිට මතක නෑ ගියවා ටික. අපි කොහොම හරි 13කට ගියා. අපි ලිස්ට් එක කියවමු පස්සේ. ඔව් ඒක ලයිට්නින් ලේන් එක ගත්තාම ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. ටග් ගාලා ලයිට්නින් ලේන් එකේ මොකද්ද සීන් එක? ඒ කියන්නේ ලයින් එක ස්කිප් කරන්න පුළුවන්. ඩොලර් 25යි එක්කෙනෙක්ට. එතකොට දැන් එකක් රිඩීම් කරාම ඊළඟ එකවට ගන්න පුළුවන්. මුලින්ම 3ක් බුක් කරන්න ඕනේ. ඊට පස්සේ එකක් රිඩීම් කරපු ගමන් ඔයාලට තව මේ එකක් මේව කරගන්න පුළුවන්. ඒක Expedia එකේ පැකේජ් එකක්. තිබුණා ෆ්ලයිට් උයි හොටෙල් එකයි කාර් එකයි. කියලා පැකේජ් එක ෆ්ලයිට් එකයි හොටෙල් එකටයි ගෙවුවහම අපිට කාර් එක රෙන්ට් ෆ්‍රී. ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. ඉතින් හැම කාර් එකකටම තියෙනවානේ. ඒක ගොඩක් වර්ත් නේ ඩොලර් 400ක් විතරද ගියේ. 700යි ගියේ දෙන්නකට. ඒ 700ට ෆ්ලයිට් ඉන්ක්ලූඩඩ් අප් ඇන්ඩ් ඩවුන් ෆ්ලයිට් එක හොටෙල් එක ඊට පස්සේ කාර් එක. ඒ තුනටම 700යි අපිට ගියේ නේ දෙන්නට. ආයෙත් පොඩි හෝල්ට් එකකට ආව පොඩි ආයෙත් මේ තේනවනේ කලපුවක් වගේ ස්ථානයකට ඇවිල්ලා තියෙනවා ආයෙත් මෙතනින් මිදෙන්න ඕනේ. යාළුවෝ වගේ මේක බලන් ඉන්නවා වගේ ලේසි නැහැ මේක. හරිද? අපි මිදුණා අපිත් මිදුණා. දෙන්න සම්බන්ධ වෙලා ඉන්නේ මොනවා කළා. මෙතනත් අපි මේ ටියුබ් දෙක රෙන්ට් කරගත්තා. ටියුබ් එකක් මේකෙත් රෙන්ට් කරගන්න. ඒකට આવත් ටිකස් ටියුබ් එකෙන් බුක් කාලේ යන්න තමයි තියෙන්නේ. බුක් තියෙනවා පිටිපස්සේ. යන පැත්තක් ඩිසයිඩ් කරගන්න වෙනවායි. ඕලන්ඩෝ වල රෙන්ටල් කාර් එකකින් ඩ්‍රයිව් කරනවා හිතාගෙන ඉන්නවා නම් ඔය අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි එන්න කලින් විසිට ටෝල් පාස් එකක් ගන්න එක. මොකද එහෙම නැති වුණොත් ඔයාට වෙන්නේ මේ රෙන්ටල් කාර් එකෙන් දෙන රෙන්ටල් කාර් කම්පනි එකෙන් දෙන ටෝල් පාස් එක ගන්න. එහෙම වුණොත් එහෙම ගොඩක් ඇඩ්මිනිස්ට්‍රේටිව් ෆීස් ගෙවන්න වෙනවා. ඉතින් ඒ ඔක්කොටම වඩා ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩේ තමයි විසිට ටෝල් පාස් එකක් ගන්න එක. මේ විසිට ටෝල් පාස් එක ඔයාට ඇප් එකක් through purchase කරන්න පුළුවන්. ඇප් එකකින් purchase කරගෙන ඕලන්ඩෝ එයාපෝට් එකේදී ඔයාට මෙන්න මේ වගේ ටැග් එකක් අරගන්න පුළුවන්. විසිට ටෝල් පාස් එක තියෙන. ඊට පස්සේ විසිට ටෝල් පාස් එකේ මේ ටැග් එක මේ විදිහට වාහනයට දාලා ඊට පස්සේ විසිට ටෝල් පාස් එකේ ඇප් එකට ඔයාට එන්ටර් කරන්න පුළුවන්.
ඔයාගේ වාහනේ ප්ලේට් එක. ඊට පස්සේ වාගේ ට්‍රිප් එක ඉවරුණාට පස්සේ වාට පුළුවන් මේ ටෝල් පාස් එක නැත්තම් මේ ටැග් එක ආයමත් ඕලන්ඩෝ යාපෝට් එකටම රිටර්න් කරලා ඔයාගේ අර ඇප් එකෙන්ම අයින් කරන්න වගේ ඔයා පර්චේස් කරපු ප්ලේට් එක එන්ට කරපු ඩීටේල්ස් ටික. ඉතින් මේක බොහොම ලේසි විදිහක් වාට ටෝල්ලට විතරක් පේ කරලා කිසිම ඇඩමිනිස්ට්‍රේටිව් ෆී එකක් ගෙවන්න නැතුව ෆ්ලොරිඩවල කැමති විදිහට ට්‍රවල් කරන්න. ඉතින් අනිවාර්යෙන් මේක චෙක් කරලා බලන්න ඊළඟ පාර ෆ්ලොරිඩවල ට්‍රවල් කරන්න හිතාගෙන ඉන්නවා නම්. Expedia එකෙන් අඩුවට ට්‍රිප් එකක් බුක් කරගන්න ඔයාලත් කැමති නම් අපි මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන රිෆරල් ලින්ක් එක යූස් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.